ප්‍රස්තවාදී කණ්ඩායමක් අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කරන එක පිළිබඳව අපි සතුටු වෙනවා. ඔබතුමිය ඔය වාඩි වෙලා ඉන්න පුටුවේට වතුර දැම්ම කියලා චෝදනා කරද්දී තමන් පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවා කියලා අමතක වෙච්ච ගැන මං කනගාටු වෙනවා. ඒ වගේම දළදා මාලිගයට පහර දීපු කණ්ඩායම බැංකු කඩලා සල්ලි හොරකම් කරපු කණ්ඩායම රත්තරන් ටික බැංකුවල තියෙන උස්සගෙන ගිහිපු කණ්ඩායම ඒ වගේම 8000කට වැඩිය මාධ්‍යවේදීන් මරලා ඒ වගේම මාධ්‍යවේදීන් ඒ වගේම වෛද්‍යවරු ආචාර්යවරු 8000කට ආසන්න තරුණයෝ මරපු කණ්ඩායමක් අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඩීවී චානක මෙතන හිටියනම් හොඳයි. ඩීවී චානක කිව්වා ත්‍රස්තවාදියෝ පිරිසක් ආණ්ඩු කරනවා කියලා. රටේ ජනතාව මතක තියාගන්න ඩීවී චානක ඕගොල්ලෝ ඔය ගහපු සියලු මඩ අවලාද සියල්ල පැත්තකට දාලා මේ රටේ ජනතාව අවස්ථා තුනකදී මාලිමාවේ ආණ්ඩුවට බලය දීලා තියෙන ගලු මූලාසනරුව මන්ත්‍රීතුමනි ත්‍රස්තවාදියෝ කවුද කියලා කතා කරන්න ඕන නම් දාගන්න සතියක හරි ඉල්ලන්න විපක්ෂයෙන් දාන්න විවාදයක්. අපි ලෑස්ති විවාද කරන්න. අපි ලෑස්ති කුඩාවැල්ල ජයවික්‍රම විද්‍යාලයේ ගෘහ විද්‍යාගාරයේ වීදුරු ජනේලයක් ළඟ ඉඳගෙන සාරියක් පොරවගෙන ඔළුව වලපු කට්ටිය ගැන කියන්න ඩීවී චානක අපි ලෑස්ති. ඩීවී උපුල්වාගේ තාත්තා තමයි ඔළුව වෙනුවේ. අපි ලෑස්ති ඒවා ගැන කියා දෙන්න කතා කරන්න. අපි ලෑස්ති ඒ විතරක් නෙමෙයි 2018 වගේ මට මතක විදියට උනාකුරුවේදී ඩීවී උපුල්ගේ බස් එකට කපාගෙන යනවා කියලා සීටීබීගේ ඩ්‍රයිවර් මහත්තයාගේ ඔළුව පැලුවා. ඒ විතරක් නෙමෙයි එයාට වඩා වැඩි මිලට මාළු ගන්නවයි කියලා මාළු ගන්නාපු මාළු ව්‍යාපාරිකයන්ට මාතරින් ගාල්ලෙන් මොනවද කරේ? ඔවුන්ගේ සහචරයෝ දාලා ගහලා එව්වා. අපි ඕන්නම් කියලා දෙන්නම්. ඒ විතරක් නෙවෙයි වාගේ වර්තමාන නායක කාලය අවසానයි. මහින්ද රාජපක්ෂ මෙරටේ කීර්තිමත් නීතිඥයෙක් වෙච්ච මෙරටේ ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් පෙනී හිටපු විජේදාස ලියනාරච්චි පාවලා දීපු හැටි ඔහුව ඝාතනය කරන්න මැදිහත් වෙච්ච හැටි තොරතුරු දීපු හැටි අපි ඕන්නම් කියලා දෙනම් කතා කරමු. නිසා ඒව ගැන කතා කරන්න නම් එන්නේ අපි ලෑස්ති මහත්තුරුනි. අපි ලෑස්ති සතියක් නෙමෙයි මාසයක් විවාද කරන්න මේ පාර්ලිමේන්තුවේ. අපි ලෑස්ති ත්‍රස්තවාදියෝ කවුද කියලා දෙන්න. ඒ විතරක් නෙමෙයි අපි දැක්කා එහා පැත්තේ හිටපු සමහර මහත්තුරුත් අපි ගැන කියනවා. ඒ නිසා අද වර්තමානයේ වගේ නායකයා සුජීව සේනසිංහ මතක තියාගන්න සජිත් ප්‍රේමදාස යගේ තාත්තා මෙරටේ තරුණ තරුණියෝ මෙරටට ආදරය කරපු මෙරටට ප්‍රේම කරපු තරුණ 60000ක් මරපු විදිහ අපි කතා කරමු. විවාද කරමු අපි ලෑස්ති. එහෙම විවාදයකට යන්න. ඒ නිසා අපෙන් අහගන්න එපා. තව ඕන්නම් ගොඩක් දේවල් කියලා දෙන්න.